සෝන මාධ්‍ය දැනුවත් කිරීමට අපි සම්බන්ධ වෙච්ච ලාවේ අපේ කාලේ දුෂ්ටයා සිනමාවේ දුෂ්ටයා ඉන්නවා. කොහොමද වසන්තයිද? මම ඉන්නවල සෝන ගැන මොකද්ද කියන්න තියෙන්නේ? සෝනා සෝනා කියන්නේ ඉතාමත්ම ලස්සන චිත්‍රපටයක්. ඉතින් සෝනා ගැන පැහැදිලි කිරීම කරන්න යන්නේ නැහැ. මේ මාසේ 9 වෙනිදා ඉඳලා සෝනා බලන්න පුළුවන්. ඉතින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ 9 වෙනිදා වෙනකන් ඉඳගෙන ඉන්නේ සෝනා කවුද? සෝනා මොනවද කරන්න කියලා දැනගන්න. අයියා මේක රංගනයෙන් වගේම නිෂ්පාදනය වෙනුත් දායක වෙනවා. මේක අයියට අභියෝගයක් වුණාද? මගේ රංගන ජීවිතයේ මට හැම නිර්මාණයක්ම අභියෝගයක්. හැබැයි මම හිතනවා මේ සිනමාපටිය මට ඊටත් වඩාම අභියෝගයක් වුණා. ඒක මොකද මූලිකම දේ තමයි අලුත්ම කණ්ඩායමක් එකතු කරගෙන තමයි මම මේ චිත්‍රපටයට දායක වෙන්නේ. එහි අධ්‍යක්ෂකවරයා නවකයෙක්, එහි සංගීත අධ්‍යක්ෂකවරයා නවකයෙක්, එහි සංස්කරණ ශිල්පියා නවකයෙක්, ඒ වගේම විශේෂයෙන්ම මෙහි ප්‍රධාන භූමිකාව රංගපාන මියෝනාද සිල්ලා අලුත් චිත්‍රපටිය එයාගේ පළවෙනි චිත්‍රපටිය පුංචි වයසකින් මේ චිත්‍රපටියට දායක වෙන්නේ. ඉතින් ඒ වගේ ඒ කියන්නේ අඩු වයස්වල ඉන්න කණ්ඩායමක් එකතු කරගෙන නිර්මාණයකට මම මූලිකම පැත්තෙන් දායක වෙනවා කියන්නේ ඒක ඇත්තටම අභියෝගයක්. හැබැයි මම විශ්වාස කරනවා මම කලාකරුවෙක් හැටියට මම මේ අභියෝගය ජයගත්තා කියලා. ඒ ජයගත්ත අභියෝගය මේ 9 වෙනිදා ඉඳලා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට දැක ගන්න පුළුවන්. ඉදිරි වැඩ කටයුතු මොනවායි? ඉදිරි කියන්නේ මල්ලේ ෆිල්ම්ස් මම රංගපා ෆිල්ම්ස් කීපයක්ම එන්න තියෙනවා. විශේෂයෙන්ම කුසුමාසන් දේවි වගේ දෙවන්ත චිත්‍රපටි. ඉතින් හැබැයි මට මේ චිත්‍රපටිය තමයි දැන් මට මේ ඉදිරි වැඩ කටයුතුත් එක්ක තියෙන ලොකුම අභියෝගය. ඉතින් මොකද චිත්‍රපටියක් අපි හදලා චිත්‍රපටයක් එළියට දැම්මට පස්සේ ඒ චිත්‍රපටිය ප්‍රේක්ෂකයන්ට වෙළඳ ගන්නකම් අපිට ලොකු අභියෝගයක් තියෙනවා. ඉතින් මම හැමදාමත් විශ්වාස කරනවා ආදරණීය ප්‍රේක්ෂක ඔබ හින්දා තමයි සිනමා කර්මාන්තය පවතින්නේ, කලාකරුවන් හැටියට අපි පවතින්නේ. ඉතින් ඔබේ දායකත්වය දක්වන තාක්කල් මේ සිනමා කර්මාන්තය පවතිනවා. විශේෂයෙන්ම මම කියන්න ඕනේ මොකද මේක තරුණ කණ්ඩායමක් හදපු පළවෙනි චිත්‍රපටය ඔවුන්ගේ. ඒ පළවෙනි දේ තමයි ඔවුන්ගේ අභියෝගය වෙන්නේ ජීවිතේ ජය ගන්න. ඉතින් මේ පළවෙනි නිර්මාණය සියලු දෙනාගේ දේ ජය ගන්න නම් ප්‍රේක්ෂක ඔබ මේ චිත්‍රපටියෙන් නැරඹිය යුතුමයි. මේ චිත්‍රපටිය ගැන මම මගේ හින්දා කියනවා නෙවෙයි මම විශ්වාස කරනවා මේ චිත්‍රපටිය නැරඹුවොත් ඔබට කිසිදු අර සමහරක් චිත්‍රපටි තියෙනවා මම කියන්නේ චිත්‍රපටි මම බෙදන්න කැමති නැහැ. හැබැයි සාධාරණයක් කළා තියෙන ප්‍රේක්ෂක ඔබ වියදම් කරන මුදලට තාමත් හොඳ තෘප්තියක් ලබන්න පුළුවන් සිනමා නිර්මාණයක්. විශේෂයෙන්ම කිය යුතුයි මේක ඇක්ෂන් පමණක් නෙමෙයි බොහොම ආදරණීය පෞල් පසුබිමක් එක්ක බොහොම ආදරණීය අම්ම කෙනෙක් කතා කරන ලස්සන සුන්දර කතාවක්. ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. එහෙනම් අපි මැයි 9 වෙනිදාට සෝනා බලමු. බොහොම ස්තුතියි. මැයි 9 වෙනිදා හම්බෙමු.